ඔබේ යතුරු පැදියත් ගම් වතුරට අහු වුණාද? බය වෙන්න එපා. මේ වගේ වෙලාවක මොකද්ද කරන්න ඕනි කියන කාරණාව මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අංක 1. කිසිම වෙලාවක බයිසිකලේ පණ ගන්නවන්න උත්සාහ කරන්න එපා. තව විදිහකින් කියනවා නම් බයිසිකලේ යතුර ඔන් කරන්නවත් උත්සාහ ගන්න එපා. අංක 2. බයික් එකේ බැටරිය විසන්ධි කරන්න ඕනේ. තව විදිහකින් කිව්වොත් බයික් එකේ බැටරි වයර් එක ගලවන්න ඕනේ. අංක 3. ගම් වතුරකට අහුවෙච්ච බයිසිකලයක් නම් බොහෝ වෙලාවට මේ බයිසිකලේ රොම් මඩ, පස් වගේ දේවල් තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒකින්ද අධිපීඩන වතුර පොම්පයක් ආධාරයෙන් ඔබේ බයිසිකලය හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඕනේ. 4 වන කාරණාව. ඔබේ බයිසිකලයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රොනික කොටස්, එහෙම නැත්නම් මේ විද්‍යුත් පද්ධතිය සම්බන්ධ වෙන කොටස් හුලං අල්ලලා පිරිසිදු කරගන්න ඕනේ. 5 වන කාරණාව. මෙන්න මේ එක්සෝස් සිස්ටම් එක සහ මේ එයා ඉන්ටේක් සිස්ටම් එක වෙනත් විදිහකට කියනවා නම් සයිලන්සරේ සහ එයා ෆිල්ටර් එක තියෙන පද්ධතිය ගලවලා වතුර නැතිවනතුරු හුලං අල්ලලා පිරිසිදු කරගන්න එක අනිවාර්ය කාරණයක්. දැන් මම කතා කරන්න යන්නේ බයිසිකලයක එන්ජින් එකට වතුර යන්න පුළුවන් ක්‍රම ගැන. ඔබේ බයිසිකලේ එන්ජිමට වතුර යන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ එයා ෆිල්ටර් එක හරහා වතුර එන්ජින් එක ඇතුළට යන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි මේ සයිලන්සර් එක. එහෙම නැත්නම් එක්සෝස් සිස්ටම් එක හරහා වතුර එන්ජින් එක ඇතුළට යන්න පුළුවන්. එන්ජින් එක ඇතුළට වතුර ගිහිල්ලා තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේදය තමයි මෙන්න මේකේ මේ ඔයිල් කූර ගලවලා එළියට අරගෙන බලන්න පුළුවන් මේ ඔයිල් කූරේ වතුර තියෙනවද කියලා. එන්ජින් ඇතුළට වතුර ගිහිල්ලා තියෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? එන්ජින් ඇතුළට ගිහිල්ලා තියෙන වතුර ටික ඉවත් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ සම්ප් නට් එක ගලවලා ඔයිල් ටික ඉවත් කරන එක. එන්ජින් ඇතුළට වතුර ගිහිල්ලා තියෙනවා නම් මුලින්ම ඉවත් වෙන්නේ වතුර ටික. මොකද ඔයිල් වතුරේ පාවෙන හින්දා. එන්ජිමක් ඇතුලේ තව වතුර තියෙන්න පුළුවන් තැනක් තමයි මෙන්න මේ බෝර් එකේ සිලින්ඩර් එක මත. ඒ වතුර ටික ඉවත් කරගන්න නම් අපි මෙන්න මේ ප්ලග් එක ගලවන්න ඕනේ. පිස්ටන් එක මත රැඳිලා තියෙන වතුර ටික ඉවත් කරගන්න ඕන නම් අපිට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔබේ බයිසිකලේ සෙල් ස්ටාර්ට් යතුරු පැදියක් නම් බැටරිය සම්බන්ධ කරලා කීප වරක් මෙන්න මේ විදිහට බයිසිකලේ ක්‍රෑන්ක් කරන්න පුළුවන්. ඔබේ බයිසිකලේ සෙල් ස්ටාර්ට් නැති යතුරු පැදියක් නම් මෙන්න මේ විදිහට කීප වරක් ක්ලික් කිරීම මගින් ඔබේ යතුරු පැදියේ මේ සිලින්ඩර් එක මත රැඳිලා තියෙන වතුර ටික ඉවත් කරගන්න පුළුවන්. ඔබට මේ බයිසිකලේ හවුසින් පළු දෙකක් ගලවලා මේක ඇතුලේ තියෙන වතුර ටික ඉවත් කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත් යෝග්‍ය කාරණාවක්. මේ විදිහට එන්ජින් එක ඇතුලේ රැඳිලා තියෙන වතුර ටික ඉවත් කරගත්තාට පස්සේ අපිට පුළුවන් අලුතෙන් එන්ජින් ඔයිල් එකතු කරලා බයිසිකලේ පණ ගන්න. මේකෙදි වැදගත් කාරණාවක් තමයි මේ පෙට්‍රල් ටැංකියට වතුර එකතු වෙලා නැහැ කියන එක උපකල්පනය කරලා තමයි මම මෙච්චර වෙලා කතා කරේ. පෙට්‍රල් ටැංකියට වතුර ගිහිල්ලා තියෙනවා නම් පෙට්‍රල් ටැංකියත් පිරිසිදු කරගන්න එක අනිවාර්ය කාරණාවක්. මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. මේ වගේ අවස්ථාවක කාර්මික ශිල්පී මහත්මයෙක්ගේ සහයෝගය පතන එක තමයි ඉතාම නුවණට හුරු දෙය. නමුත් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක කාර්මික ශිල්පී මහත්මයෙක්ගේ සහයෝගය පතන්න අමාරුම නම් කරන්න ඕන වැඩපිළිවෙල තමයි මම ඔබට කියලා දුන්නේ. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරේ ගම් වතුරට අහුවෙච්ච බයිසිකලයක් කොහොමද නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ කියන එක. මේ වීඩියෝ එකේ තාක්ෂණික කාරණා ටික ඔබ ඔබේ දැනුමට එකතු කරගත්තා නම් ඒක තමයි මේ වීඩියෝ එකේ සාර්ථකත්වය. ඉතින් ගිහින් එන්න.